සුබ දවසක් සියලු දෙනාට හැමෝටම සුබ නෑ මේ දවස්වල ගම් වතුර දාලා ඉතින් ගොඩක් ප්‍රශ්න වෙලා තියෙන්නේ හැමෝටම පරිස්සමෙන් ඉන්න හැමෝම මම දැක්ක දැන් වීඩියෝස් වගේක් දවස් කීපයක් තුල වීඩියෝස් දැක්ක ඉතින් බයික් මයි සබ්ජෙක්ට් බයික් එකගෙන බයික් අරගෙන මිනිස්සු ගම් වතුරේ මේ පැදගෙන යන්න හදනවා ඉතින් බයිසිකල් ඇත්තටම සුදුසු නෑ බයික් එකක් ගම් වතුරේ ඔයාලට පදින්න අමාරුයි මොකද මේක රෝද දෙකකින් කන්ට්‍රෝල් වෙන්නේ රෝද දෙක බැලන්ස් එක නෑ පොඩි වතුර පාරක් නම් ඔයාලට කපාගෙන යන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ ගානට වගේ තියෙනවා නම් මේකෙන් කපාගෙන යන්න පුළුවන් නමුත් ඉතින් ලොකු පාරකට ගහගෙන යන සැඩ පාරකට මේ බයික් එකකින් මේ පොඩි රෝද දෙකකින් මේ එන්ජින් එකකින් කපාගෙන යන්න අමාරුයි ඉතින් ලොකු වාහන ගම් වතුර ගහගෙන යන්නේ අනේ යන්න එපා මේ බයික් වලින් ඕගොල්ලෝ ඉතින් හරි අමාරුයි කන්ට්‍රෝල් කරගන්න ගම් වතුරේ මේ බයික් එකකින් බැලන්ස් කරගෙන යනවා කියන හරි අමාරුයි. ඉතින් මම අද කියන්න ආවේ ඉතින් ගම් වතුරේ ගොඩක් බයිසිකල් අහුවෙලා තියෙනවා. ඉතින් ඩැමේජ් වෙලා තියෙනවා. ඉතින් සමහර අය බයිසිකල් ගහගෙන ගිහින් තියෙනවා. ඉතින් මම අද ඔයාලට කියන්න ආවේ ඔයාගේ බයික් එක ගම් වතුරට අහුනොත් සහ ගම් වතුරට යට වෙලා දවස් කීපයක් තිබ්බොත් මොකද අපිට බයික් එක යථා තත්ත්වයට ගන්න මොකද්ද කරන්න ඕනේ ඒ කරුණු කිහිපයක් කියන්න. ඉතින් මම ඉක්මනට කියාගෙන යන්නම්. ඉතින් කාට හරි වැදගත් වෙයි කියලා මේ වීඩියෝ එක මම දාන්නේ. ගම් වතුරට අහුවෙච්ච බයික් එකක් තියෙනවා නම් ඔයාගෙත් මේ දේවල් ටික කරලා බලන්න බයික් එක යථා තත්ත්වයට ගන්න පුළුවන් වෙයි. බොහෝ දුරට මුලින්ම මම ඔයාලට කියන්න දැන් ඔයා බයික් එක සාමාන්‍ය වතුර පාරකින් යන්න හදනවා නම් සාමාන්‍යයෙන් ඔයාගේ මේ ගානට වගේ වතුර මට්ටම තියෙනවා නම් ඉෂුව එකක් නෑ සාමාන්‍ය ඔයාගේ මේ ගානට තියෙනවා තේත් යන්න පුළුවන් ඉතින් ඔයාට කපාගෙන යන්න හදිස්සියවත් වතුර මැදින් යද්දි ඔයාගේ බයික් එක හිටුත් ඔයා කවදාවත් ස්ටාර්ට් කරන්න යන්න එපා ආයේ නැවත ස්ටාර්ට් කරන්න යන්න එපා මොකද මේ සයිලන්සර් එක ඇතුලෙන් වතුර අදින්න පුළුවන් ඇතුළට ඒ නිසා නැවත ස්ටාර්ට් කරන්න යන්න එපා. ඔයා බෑලා තල්ලු කරගෙන යන්න ඒක ගොඩක් සේෆ්. එළියට ගිහිල්ලා වතුර ටික මේ අයින් වුණාන් පස්සේ ස්ටාර්ට් කරලා බලන්න කිසි එකක් වෙන්නේ නැහැ. ගොඩක්ම ලොකුම දේ වතුර මැද හිර වුණොත් අන්තිමේදී ස්ටාර්ට් කරන්න යන්න එපා එන්ජින් එක නතර වුණොත්. හොඳම දේ වතුර පාරක් නම් ඔයාට මේ යන්න පුළුවන් කියලා හිතෙනවා නම් විතරක් තල්ලු කරගෙන යන්න ස්ටාර්ට් කරන් යනවට වැඩිය හොඳයි. පොඩි එකක් නම් යන්න පුළුවන්. මම හිතන්නේ මේ ගම් වතුරේදී හොඳම දේ ඉතින් බයික් එක නොදා ඉන්න එක තමයි. ඉතින් බයික් වලට මේ වතුර ඔරොත්තු දෙන්නේ නැහැ. බයික් එකක් යන්න පුළුවන් තරම් මේ තියෙන වාතාවරණයක දැක්ක බයික් එකක් යනවා බස් එකක් කපායි මොකද බස් එකකින් වතුර පාර කපාගෙන යනද යා හිතන්නේ නැති එයාට යන්න පුළුවන් වෙයි කියලා. නමුත් සාමාන්‍යයෙන් වතුර පාර කොහෙන් එනවද නැද්ද කියන්නේ අපි දන්නේ නැහැනේ. ඉතින් මැද හරිය තව ඊට වඩා ගැඹුරු වෙන්න පුළුවන්. ඉතින් එමස්ස මගක් දුරට ඇවිල්ලා වතුර පාරට ගහගෙන යනවා බයික් එක යාගේ. පව් ඉතින්. ගොඩක් මහන්සිලා මේ බයික් එකක් ගන්න. ඉතින් සාමාන්‍යයෙන් දුප්පත් අපේ එකම වාහනේ බයික් එක තමයි. ඉතින් පරිස්සම් වෙන්න. ඉතින් ගොඩක් කියන්න තියෙන්නේ ඉතින් අත්‍යවශ්‍ය ගමනක් කරන්න යන්න එපා කොහොමත් මේ ජීවිතය අවදානෙම දාගන්න එපා. ගමන පස්සේ ආගන්න බැරි. ඉතින් යන්න එපා බයික් එකකින් ගම් වතුරේ. මං කියන්නේ දැන් ඉතින් අපි කතා කරමු. ඉතින් ඔයාගේ ගම් වතුරේ දැන් වතුර පාරකින් යනවා නම් ඔයාගේ සාමාන්‍ය ඉන්දියන් බයික් වල මේ එයා බොක්ස් එක එන්නේ මෙතන ස්කූටර් වල නටයක් මේ හරි යට වගේ එන්නේ ස්කූටර් වල නම් කොහොමත් යන්න එපා. චූටි රෝද තියෙන්නේ කොහොමත් මේ කන්ට්‍රෝල් කරගන්න බෑ. හරි ඉතින් ඔයා බොක්ස් එකෙන් තමයි ඔයාගේ කාබ් එකට ඒක අරගෙන මික්ස් කරලා දෙන්නේ. ඉතින් ජල වාෂ්ප එක ගියොත් එහෙම පෙට්‍රල් දහනයක් වෙන්නේ නැහැ. එතකොට නවතිනවා එන්ජින් එක. ඉතින් ආ බොක්ස් එකට වතුර ගියොත් අනිවාර්යෙන් කාබ් එකට සුද්ධ කරන්න කාබ් එකට වතුර යනවා. ඉතින් එයා බොක්ස් එක ගාවට වතුර ගිහිල්ලා නැත්තම් ඉෂුව එකක් නැහැ. සාමාන්‍යයෙන් අපිට මේ කාබ් සුද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බොක්ස් එක බලන්න ගලවලා බලන්න මේ සීට් කවර් පන්නලා ඉතින් සර්විස් එකකට ගිහින් දාගන්න ගෙදර බැරි නම් ගෙදර කරන්න ඕන නම් ඔයා මුලින්ම කරන් තියෙන්නේ ඔයාගේ එයා බොක්ස් එක බලන්න. එයා බොක්ස් එකේ වතුර තියෙනවද කියලා බලන්න. වතුර තියෙනවා නම් ඒ ඔක්කොම සුද්ධ කරන්න කාබ් එක සුද්ධ කරන්න කාබ් එක ඕන ඔෆ්ලෝ යටින් යවන්න පුළුවන්. මේ යට ඇනේ හොඳම දේ කාබ් එක ගලවලා සුද්ධ කරලා දාන එක. ඊට අමතරව ඔයාගේ
බයික් එක ඇතුළට එන්ජින් එක ඇතුළට වතුර ගියාද කියලා කොහොමද බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාගේ සයිලන්සර් එක ගාවින් තමයි ඇතුළට යනවා නම් යන්න තියෙන සයිලන්සර් එකේ එක්සොස් වැල් එක සමහර ඇරලා තියෙනවා නම් එතනින් ඇතුළට වතුර යන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් නැත්තේ නෑ. ඉතින් එහෙම ගියොත් ඔයාගේ ඔයිල් එක වතුර කවරන් එනකොට ඔයිල් ටික මාරු කරලා බලන්න. සුදු පාට කිරි පාට වගේ වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් ඔයිල් එක වතුර මික්ස් වෙලා තියෙනවා. ස්ටාර්ට් කරන්න අවශ්‍ය නැහැ. ඔයිල් ටික ඔයා චේන්ජ් කරලම පදිනවා නම් හොඳයි. ඉතින් මුලින්ම ඔයා කියන්නේ හොඳටම යට වෙලා තියෙනවා නම් සාමාන්‍ය බයික් එක වැහෙන්නම වගේ යට වෙලා තිබ්බනම් අනිවාර්යෙන් ඔයා එන්ජින් ඔයිලුත් චේන්ජ් කරන්න. ඉලෙක්ට්‍රික් පාර්ට්ස් ඉතින් CDI යුනිට්ස් පියුස් බොක්ස් ඒවා අනිවාර්යෙන් හොඳට වේලෙන්න ඕනේ. හොඳට වතුර ගතිය තියෙනවා නම් අනිවාර්යෙන් කම්ප්‍රෙෂර් එකකින් උලන් ටිකක් අල්ලන්න එක්කෝ හීට් ගන් එකකින් හීට් කරන්න වේලලා කරන්න මීටර් බොක්ස් වයර් හානස් එක එතන පාර්ට්ස් ටික ඔක්කොම හොඳට වේලන ගන්න තියන්න. මොකද CDI යුනිට්ස් එහෙම ලොකු ගණන් එනවා. ඉතින් ඒවා පිච්චුනොත් අපරාධයක්. ඉතින් පියුස් බොක්ස් එකම හොඳට බලන්න. පියුස් ටික ගලවලා අපව ගලවලා සුද්ධ කරලා ඕනනම් දාන්න. වතුර ඇල්ලලා සාමාන්‍ය මලකට අල්ලන්න පුළුවන්. ඉතින් ඒවත් කරන්න. ඉතින් එන්ජින් එක බේර ගන්න නම් හොඳම දේ ඔයිල් ටික චේන්ජ් කරන්න. ඔයිල් ටික චේන්ජ් කරලා බලන්න පෙට්‍රල් ටැංක් එකට උඩින් ගිහිල්ලා වතුර තිබ්බොත් ඉතින් පෙට්‍රල් ටැංක් එකට යන්න පුළුවන්. ඉතින් හොඳම දේ පෙට්‍රල් ටැංක් එක සුද්ධ කරන්න වෙනවා. ඉතින් හොඳම දේ දැන් මම කියන්නේ මේ බයික් එක සම්පූර්ණයෙන්ම යට වෙලා තිබ්බොත් හැමතැනම වතුර වගේ තියෙනවා නම් ඔයාට ඉතින් පෙට්‍රල් ටැංක් එක උනත් හොඳට සුද්ධ කරන්න වෙනවා. පෙට්‍රල් ටිකක් දාලා හොඳට හොදලා දවස් දෙකක් අවුවේ තියලා හෝ ඔයා ගන්න එකකින් හරි වැකුමකින් හරි පොඩ්ඩක් සුද්ධ කරගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් එහෙම බැයි නම් ඉතින් ගලවලා හොඳට සුද්ධ කරලා අවුවේ තියන්න හොඳට වේලෙන්න දවස් දෙකක් හොඳට සුද්ධ කරන්න. පෙට්‍රල් ටිකක් දාලා ආයෙ යවන්න. ඉතින් රොඩු තියෙනවා ඒවා යනවා. කාබ් එක හොඳට සුද්ධ කරන්න ගලවලා සුද්ධ කරන්න. ඔයිල් ටික චේන්ජ් කරන්න. ඔයිල් ටික තමයි ඔයිල් ෆිල්ටර්ස් ඒ ඔක්කොම චේන්ජ් කරලා බයික් එක යථා තත්ත්වයට පදින්න පුළුවන්. මොකද ඔයා ස්ටාර්ට් උනත් දැන් බයික් එක ගම් වතුර තියලා ස්ටාර්ට් කරා ගියම ස්ටාර්ට් වුණා කියන්නකො. නමුත් පදින්න එපා. ස්ටාර්ට් කරලා විනාඩි 10ක් 15ක් තියලා ඔයිල් ටික පුළුවන් නම් මේ යට එනෙන් ගලවලා බලලා චෙක් කරන්න. කිරි පාට වගේ තියෙනවා නම් අනිවාර්යෙන් වතුර මික්ස් වෙලා. ඉතින් එහෙම පැද්දොත් ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. එන්ජින් පාර්ට්ස් ගෙවෙන්න පුළුවන්. ඉතින් එහෙම පදින්න එපා. ඉතින් මම කියන්නේ කෙටියෙන්ම ගම් වතුරට අහු වෙලා තිබ්බොත් ඔයා අනිවාර්යෙන් බයික් එකේ සර්විස් එක කරගන්න. සර්විස් ගෙදරින් සර්විස් කරන්න පුළුවන්. අය සර්විස් ගෙදර සර්විස් කරන්න නැත්නම් සර්විස් සෙන්ටර් එකට අරන් යන්න. පැදගෙන යන්න එපා. ඒ කියන්නේ හොඳටම යට වෙලා තිබ්බ පැදගෙන යන්න එපා. තල්ලු කරගෙන යන්න මොකේ හරි වාහනේ දාගෙන යන්න. ගෙදරදි කරගන්න ඉතින් නම් ඔය මං කිව්ව දේවල් ටික ඔයාලට කරගන්න පුළුවන් නම් චෙක් කරලා බලන්න. ඉතින් ඔයාගේ මේ යට වෙච්ච බයික් එක ගොඩ ගන්න පුළුවන්. ඉතින් ගොඩ ගමු. ඉතින් මොන හරි අවදිස්සි අවස්ථාවක් තිබ්බොත් මගේ ෆෝන් එකෙන් මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දාන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මං කියලා දෙන්නම්. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්. හොඳම දේ බයික් එක තියන් ගෙදර ඉන්න. කොහෙවත් යන්න එපා. වතුර අසරින් ගන්න යන්න. වතුර යන ගලා යන දැන් බලන්න යනවා. දැන් නම් ක්ලයිමේට් එක හොඳ වෙගෙන ඉන්නේ. යහපත් තත්ත්වයක් එයි. හැමෝටම ජය වේවා සුබ වේවා. පරිස්සමෙන් ඉන්න.